දැන් නම් රටක් ගන්න පුළුවන් බඩගි. මේ බොහොම අමාරුවෙන් අපි එක්කන් යන්නේ. එන්නේ නෑ. මට මතක නෑ මොකක් හරි මේ සුදු පාට මේදුම් ගලාලා. අර ප්ලේන් කන්දේ මේ මඟුල් ගෙදරට ඒගොල්ලෝ බැටළුවෝ 40 දෙනෙක්ව මැරුවලු. යා තමයි අපි තනුක. මේ ඉන්නේ අපේ ලක්ෂ්මික. මේ ගර්ල්ස් දෙන්නත් එක තමයි. මම බොයි මේ ට්‍රිප් එක යන්නේ. හරි ඉතින් අද අපි ට්‍රිප් එකක් යනවා. ට්‍රිප් එකක් යන්නේ දුර ට්‍රිප් එකක්. කොහෙද යන්නේ කියලා හිතා ගන්න පුළුවන්. හිතා ගන්න අමාරුයි. අපි දැන් මේ ඉන්නේ ගමනේ අතරමැද එයාපෝට් එකක ෆුඩ් කෝට් එකේ. අපි යන්නේ ශ්‍රීනගර කාශ්මීර වලට. කාලෙක ඉඳන් මම හිතන්නේ පොඩි කාලේ ඉඳන් මට වන්දන්නේ කාශ්මීරයන් පුදුම ආසාවක් තිබුණා දිත්තේ. හැබැයි දැන් තමයි මේ ආසාව ඉෂ්ට කරගන්න ලැබෙන්නේ. ඒකත් ආරාධනාවක්. ආරාධනාව මොකද කියලා පස්සේ කියන්න. ඉතින් මේ ගමනට මාත් එක්ක මගේ හොඳම යාළුවෝ දෙන්නෙක් වෙන්න තනු ඒකම ලක්ෂ්මී එකතු වෙනවා. අපි දැන් මෙතන මොකද කරන්න කියලා කියන්න ඕනේ. මේ අපි ඉන්නේ නිව් ඩෙල්ලි වල ඩොමෙස්ටික් එයාපෝට් එකේ. අපි ඊරෑ ඉන්ඩිගෝ එයාලයින් එකෙන් කොළඹ ඉඳලා කටුනායක එයාපෝට් එකේ ඉඳන් නිව් ඩෙල්ලි වලට ආවා. පැය 3:00ක විතර ගමනක් ගියා. ඊට පස්සේ දැන් අපි පැය 4:00ක විතර ට්‍රාන්සිට් එකක් තියෙනවා. උදේ තමයි අපි ෆ්ලයිට් එක තියෙන්නේ ඉන්ඩිගෝ එයාලයින් ෆ්ලයිට් එකක්. ඒක නිව් ඩෙල්ලි ඩොමෙස්ටික් එකේ ඉඳන් ශ්‍රීනගර වලට යන. ඉතින් 7යි ගානකට තියෙනවා. තාම උදේ 5යි. අපි ඇවිල්ලා මේ ෆුඩ් කෝට් එකෙන් හොඳට බඩ පිරෙන්න වෙජිටේරියන් කෑම තනුට ඕන කිව්වා. උපමාන. අපි ලක්ෂ්මී මායි වේඩ වඩේ දෙක හරිම රහමනේ සාම්බාරය ඔක්කොමත් එක බඩ පිරෙන්න කාලා හොඳ මසාලා චායි ටී එකකුත් දීලා දැන් මේ බලාගෙන ඉන්නවා අපේ ගේට් එක දානකල් ගේට් එකට යන්න. ඉතින් ඉන්ඩිගෝ එයාලයින් එක ඒක ටිකක් ඒක කෑම බීම එහෙම දෙන්නවා. හැබැයි දෙන කෑමත් නිකන් මොකද්ද පැකට් එකක දෙන කෑම ටික අපි එයාපෝට් එකේ හොඳට කාලා. ඉතින් දැන් ආයි මේ ෆ්ලයිට් එකත් මං හිතන්නේ පැය එකමාරක් නැත්තම් දෙකක් ඇති. උදේ අපි බලාගෙන ඉන්නේ කොයි වෙලේද ශ්‍රීනගර වලින් වහින්නේ කියලා. ප්ලාස්ටික්. මේ වාඩිලා බලාගෙන ඉන්නවා. ෆ්ලයිට් එක පටන් ගන්න. ෆ්ලයිට් එකට අඩගා ගන්න ගලේ තනු. හලෝ. ඔව්. අපි ශ්‍රීනගර වල යාළුවෝ බලන් ඉන්නවා. අපිව පික් කරමු ශ්‍රීනගර වලින්. ඒක තමයි. කොමින් කොහමහරි ඔන්න අපි කාශ්මීර් වලට ආවා. ආපු එක මතක් වෙන්නත් එක්ක ඉතින් මේ පින්තූර ගන්න එපායි. කාශ්මීර් වල අපිව පිළිගත්තේ අපිට කාශ්මීර් එන්න කියලා ආරාධනා කරපු තනුගේ මගේ හොඳම යාළුවෙක් වන හුසේන්. මේ බලන්නකො හුසේන්ගේ ආදරණීය පිළිගැනීම. හුසේන්ගේ පුතාගේ මගුල් ගෙදරට තමයි අපි කාශ්මීර් වල ශ්‍රීනගර් වලට මේ විදියට ආවේ. මේ හුසේන්ගේ තවත් යාළුවෙක්. මේ තමයි අපිව පිළිගන්න ඇවිල්ලා හිටිය අපේ වාහනේ රියදුරු මහත්තයා. මේ හුසේන්ගේ දුව. දුවගේ යාළුවෙකුත් ඒ වෙලාවටම ඒ ෆ්ලයිට් එකේම කාශ්මීර් වලට ඇවිල්ලා තිබුණා මගුල් ගෙදරට සහභාගී වෙන්න.
Otherwise, I change the climate for you. දැන් ඉතින් මේ බඩු පටවගෙන යන්න ලෑස්ති වෙන්නේ අපි ඉන්න හෝටලයට. කාශ්මීරවල සීතලයි කියලා හිතාගෙනාවට ඇත්තටම සීතල නෑ මේ කාලේ. මේ සමරකනේ ඉතින් රස්නේ. ඉන්දියාවේ බොහෝ තැන්වල ගිහිල්ලා තිබුණත් කාශ්මීරවලට ආපු හැටියම මට වෙනසක් දැනුණා. මේ නගරේ අනිත් නගරවලට වැඩිය වෙනස්. ඒක මොන වගේ වෙනසක්ද කියලා කියන්න තේරෙන්නේ නෑ. හැබැයි වෙනස්. එයාපෝට් එකේ ඉඳන් අපි ඉන්න හෝටලයට යන්න පැයක විතර දුරක් තියෙනවා. ඉතින් ඒ අනාතරතුරේදී තමයි කාශ්මීරේ ශ්‍රීනගරවල තියෙන විශාලතම සංචාරක ආකර්ෂණයක් වන මේ ඩල් ලේක් එක දැක්කේ. මේ ඩල් ලේක් එක හරිම ලොකු වැවක්. කොමින් කොහොම හරි අපි කාශ්මීරවල ශාලිමාවල තියෙන අපි නවාතැන් ගත්ත හෝටලේ අල්හම්රා රිට්‍රීට් එකට මෙන්න මේ විදියට ආවා. හෝටලේට ඇතුල් වෙන්න තියෙන ඉස්සරහින් නෙමෙයි. හෝටලේ පිටිපස්සෙන්. Bad. බොලෝ මේ තමයි හෝටලේ පිළිගැනීමේ කවුන්ටර් එක. එමත් නැත්තම් රිසෙප්ෂන්. මේ හෝටලේ හොඳම වැඩේ කියන්නේ වයිෆයි තියෙන්නේ මෙතෙන්ට විතරයි. මේක තමයි අල්හම්රා හොටෙල් එකේ අපිට ලැබිච්ච කාමරය. අපිට කියන්නේ මට 203 දෙවෙනි තට්ටුවේ තමයි මේ කාමරේ තියෙන්නේ. ඉතින් කාමරේට ඇතුල් වෙලා බලමු. මේ තියෙන්නේ මගේ බෑග්. මෙතන තියෙනවා සන කෙටල් එකක්. එක වතුර බෝතල් දෙකක් තියෙනවා. ලොකු වතුර බෝතල් දෙකක්. සහ එතන තියෙනවා කබඩ් එකක්. දරින්න සීතලට පුරෝණ ඒවත් ලෑස්ති කරලා තියෙන හැබැයි සීතල නෑ මේ AC දාගෙන ඉන්නේ. මේ තමයි කාමරේ. හරිම අමුතු විදියකට හදලා තියෙන කාමරයක්. ලස්සනයි. and TV එක මෙතන washroom. ඉන්දියාවේ ගියාම ඉතින් ඕනම තැනක මෙන්න මේ ලොකු බකට් එකක් තියෙනවා නේ පුදුවත් පිට වාඩි වෙලා නාන්න. හැබැයි ඒක මොකද සප් එක තියෙනවා. මේ පැත්තේ. යා. ලොකු ඉස්සරහට තියෙන මොකක්ද ඉරසිදු කොහොමද මීටරදී මොනවද නේද බලාපොරොත්තු වෙන රූම් එක හැමදේම තියෙනවා හැපි දැන් මේ කාමරේ තමයි දවස් 6ක් මගේ ගෙදර කශ්මීර වල ශ්‍රීනගර වල ශාලිමාර් වල දැන් අපිට එනකොටම මේ අමුතු බීමක් ගෙනල්ලා දුන්නා මෙන්න මේ වගේ බීමක් ගෙනල්ලා දුන්නේ මෙන්න මේ ළමයා what's your name My name is Junaid. Junaid. Yes. What is this Junaid? Tell me. It's a Kashmiri white, very famous in our Kashmir. Very? Famous. Very famous. Yes. Famous. It's a sweet one. Yes. Right? Okay. Very sweet. Lot of sugar. Yes, sir. Okay. Then how old are you? I'm older, 60 years. 60. 60. Yes, sir. Not 60. Yes, sir. 16. 16. 60. 16. 60. So you are a kid. Yes. You are a small boy. Yes, sir. But you look big. This is my halal test. And healthy food and digital healthy food. So you only work here? Yes, No. sir. Only 3 months. Sir. Only 3 months. Yes, sir. Okay. Your family, any other person working here? My big brother. Big brother? Yes, What is he chef. doing? He is a chef. Chef. Hotel. Yes, sir. How old is he? 90 years old. 19? Yes, sir. So he can cook Yes, sir. meals? So what he cooks we are going to eat now? Yes, sir. Really? Yes, sir.
Okay, okay, thank you, Junaid. Thank you. Your full name is Junaid. Junaid Ahmed Naiku. That's your brother? This is your another chef. Another chef. Okay. Right. Thank you. Then Junaid, this is rice Junaid, right? Yes, sir. This is a plain rice in India. This is famous. What? Or This is Indian. famous in India. Famous in India, okay. Rice and this is Paneer. paneer. This is Chicken. chicken. Roti. Thank you. Thank you. And so. Yeah, later we take. මේවා තමයි දැන් අද අපි දවල්ට කණ්ඩ යන්නේ. බලමුකෝ Paneer butter masala. Yes. food will be good. Yes, sir. Yes sir. Yes. Okay. ඉතින් අද උදේම නැගිටලා ඊරෑ හොඳට නිදාගෙන ඇයි පැය 30ක් විතර එක දිගට බුදිය ගත්තේ නෑනේ. ඒකෙන්ද හොඳ නිින්දකින් පස්සේ අපි ලෑස්ති වෙලා දැන් මේ යනවා shopping. shopping යන තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපිට රියදුරු මහත්තයෙක් ඉන්නවා වාහනයක් තියෙනවා. ඒ වාහනේ නැගලා අපි shopping යනවා. මේ යන්නේ කොහෙටද කියලා අපි දන්නේ නෑ. මොකද මේගොල්ලන්ට shopping mall කිව්වට වැඩිය තේරෙන්නේ නෑ. ඉතින් ගිහිල්ලාම බලමු කොහෙද යන්නේ කියලා. ඉතින් බලන්නකෝ අපේ තනුග ලස්සනට ඉන්න හැටි මේ බලන්න යා. Hi. හායි. එයා ඉන්නවා. මේ තමයි අපේ ලක්ෂ්මී ගර්ල්. You can show. Yep. එතකොට මෙන්න මෙයා තමයි අපි වාහනේ එල්ලවන්නේ. බලන්න එයාගේ ලස්සන. Say hi. Say hi. ශොපිං වල යද්දිත් අපි ආපහු සැරයක් ඩල්ලේක් එක පහු කරගෙන නගරේ පැත්තටයි යන්නේ. ඒ අනාතරතුරේදී මේ දේවල් අපි දකින්නේ. මං කලිනුත් කිව්වා වගේ මේ ඩල්ලේක් එකට සෑහෙන පිරිසක් එනවා. මේ බලන්නකො මේ මොකක්ද කියලා යූරිනල් පොයින්ට්. අතරමඟදි චූ කරන්න වුණොත් පිරිමි අයට මෙන්න තැන. ඩල්ලේක් එක පහු කරගෙන යද්දි තමයි අපි මේ හවුස් බෝට් එහෙම දැක්කේ. මුලදී අදහසක් තියුණා හවුස් බෝට් එකේ දවසක් ඉන්න. මේක දැක්කාම අතෑරලා දැම්මා. දැන් අපි අද ඇවිදලා ඊට පස්සේ ආවා බැරිස්ටා එකට. බැරිස්ටා එකට ආවේ මොනවා හරි කණ්ඩ කියලා හිතාගෙන. ඉතින් මේ ඩල්ලේක්ගේ කවතින බැරිස්ටා එක. දැන් ලක්ෂ්මී ගර්ල් බලනවා එයා මොන්නේ මොනවද කියලා. ඒකම මෙතන ඉන්නේ අපේ තනු ගර්ල් බලනවා මොනවද කන්න ගන්න කියලා. මොනවද තනුවා කන්න කැමති? දැන් රටක් කන්න පුළුවන් බඩගි. රටක් කන්න බඩගි නේද? අම්මෝ එන ඩල්ලේක් එක තරම් කන්න පුළුවන් වෙයිද? මේ ඉන්නේ අපේ වාහනේ ලෝක රියදුරු මහත්තයා. ඉතින් අපි ආවත් එක් කරගෙන ආව අපිත් එක්ක කෑම කන්න. බලමුකෝ. දැන් ඔයා මේ පැත්තෙන් මාවත් අරන් දෙන්න නැත්නම් මම නෑ වගේ. බලන්න මගේ පිටිපස්සෙන් තමයි ඩල්ලේක් එක පේන්න තියෙන්නේ. ඉතින් ඩල්ලේක් එක ගාව ඉඳගෙන තමයි අපි දැන් මේ කන්න ලෑස්ති වෙන්නේ. මේ බලන්න අපේ තනු ගර්ල් කරන දේවල්. රන්වීර් සිං ගාවට වෙලා පෙප්සි බොනවා යා. This is Kashmiri Ari work. See, this is very comfortable. You can wear, you can go in. The selling price is like around 1650, 1650, but you will get it for 1200. But looking for something for try one. You have a mirror? We have two. I bought something like this yesterday for 800. Really? That is different stuff. That I can show you for like 750. මේ බලන්නකො මෙයාගේ ලස්සන. අපි ආවේ නිශාන් තුළ තියෙන shopping complex එකට. මෙතෙන්ටත් සෑහෙන පිරිසක් එනවා shopping වලට. එක එක ජාතියේ බඩු මෙතන විකුණන්න තියෙනවා. එක එක කඩවල එක එක ජාති ඒවා. රේදී, කෑම, අරුමෝසම් බඩු, බෑග්.
නානා ප්‍රකාර දේවල්. කාශ්මීරයටම ආවේනික වෙච්ච විවිධ කලාත්මක දේවල් බොහොම අපූරුවට මේ කඩසාප්පුවල තිබුණා. ඒ වගේම එක එක ජාතිය කෑම වර්ග නං මොනවද කියලා කියන්න නම් දන්නේ නෑ. හැබැයි අපූරු දේවල්. මේ බලන්න කාශ්මීර සලු. මෙතනිනුත් ඩල් ලේක් එක හොඳට බලාගන්න පුළුවන්. ඩල් ලේක් එක පැත්තට ඇවිල්ලා විවේකීව ඉන්න අතරතුරේදී මෙයාගේ කල්පනාව මාළු අල්ලන්න. මේ බලන්න ඇමදාන හැටි. අල්ලන මාළුවන්ට මොනවද දන්නේ කරන්නේ. අපේ ලක්ෂ්මීට බඩු ගන්න ගියාම ඉවරයක් නැහැ. එයාට විතරක් නෙමේ එයාගේ වටේ ඉන්න ඔක්කොටම ගන්නවා. මන් දන්නේ කොච්චරක් නම් ගත්තද කියලා. පුදුම බඩු තෝගයක්. යන තැනින් බල ගන්නවා. මේ බොහොම අමාරුවෙන් අපි එක්කන් යන්නේ. එන්නේ නැහැ. ඇහුවාම හැමෝටම තෑගි දෙන්න ගන්නවලු. මට මතක නෑ මොකක් හරි මේ සුදු පාට මීදුම් ගලාලා. ආයිතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. තාත්තගෙම දුව ගාමිණි ෆොන්සේකා මහත්තයාගේ දුව නීති. මේ බලන්නකො මේ හට්ටිවල ලොකු. යාගේ කඩේ කැමරගත කරනකොට යාට ඕන වුණා කඩේ නමත් පෙන්නන්න. අපි ඉතින් බලමු. මොකක්ද නම? නිෂාට් කොෆි ෂොප්. ටික වෙලාවක් එතන ඉඳලා අපි එතනින් පිටත් වුණා. අද හැන්දෑවේ අපි මේ ආවේ හුසේන්ගේ ගෙදර. අද හුසේන්ගේ ගෙදර හුසේන්ගේ පුතාගේ මංගලෝත්සවයේ පළවෙනි දිනය. මේ දවසට සම්බන්ධ වෙන්නේ පවුලේ ළඟම අය විතරයි. ලක්ෂ්මී මේ ගමනට ආවේ නෑ යාට මහන්සි කියලා. ඉතින් මම හිතනුයි මේ විදිහට මේ උත්සවයට එකතු වෙනවා. පවුලේ ළඟම නෑදෑයෝ එකතු වෙන මේ උත්සවය හරි අමුතු එකක්. කූඩාරමක් යට එක කට්ටියක් වාඩි වෙලා. අනිත් පැත්තේ නෝන්ලා ටිකක් බිම වාඩි වෙලා සින්දු කියන. So this is my friend Bilal and this is my good friend Akil. Hi. Hello. I am good. After ages, I guess. හැම කෙනෙකුටම මෙන්න මේ තෑගි පාසලේ ලැබෙනවා. ඒ වගේම හරි අමුතුයි මේ සිරිත් විරිත්. මේ පැණිරස කහවා මං හිතන්නේ මේ තේ ජාතියට කියන නම. එයින් තේ කෝප්පෙකුයි මේ මොනවද මන්ද බිස්කිරිඤ්ඤා රොටි වගේ පාන් වලින් හදපු ජාතියක් තමයි කන්න දෙන්නේ. මේවා කකා බිබි අර විදියට සින්දු කිය හැන්දෑව ගත වෙනවා. මේ පළවෙනි දවසේ කෙරෙන්නේ ඇත්තටම මනමාලිගේ ගෙදරින් මනමාලිගේ තාත්තයි
ළඟම නෑදෑ හිතවතුන් කීප දෙනෙකුයි මේ මනමාලයාගේ ගෙදරට එනවලු. ඇවිල්ලා මනමාලයාගෙන් අහනවලු දුවව කසාද බඳින්න කැමතිද කියලා. එතකොට මනමාලයා කියනවලු කැමතියි කියලා. ඊට පස්සේ අවශ්‍ය ලියකිවිලි වගේක් අරගෙන මනමාලයයි මනමාලයාගේ තාත්තයි නෑදෑයුයි මනමාලිගේ ගෙදර යනවලු. ඔන්න ඔහොමලු වෙන්නේ. අපිට ටිකක් අමුතුයි. මේ මට ලැබුණු අර කහව කෝප්පේ. ටික වෙලාවක්කින් රෑ වුණා. ඉතින් දැන් අපි මේ ලෑස්ති වෙන්නේ රෑ කෑම කන්න. නැත්තම් අපිට කෑම කන්න තැනක් නෑනේ. අපි මෙතනින් පිටත් වෙලා දැන් යනවා කෑම කන තැනට. මේ විදිහට තමයි අපිට කෑම කන්න ලෑස්ති කරලා තිබුණා. mobile number क्या අද රෑ කෑම තමයි දැන් මේ කන්න හදන්නේ. තනිකරම අද කෑම හදලා තියෙන්නේ මටන් පුරෝලා. මම මටන් කන්නේ නැහැ නේ. ඉතින් ඒකෙන්ද මම පනීරුයි අනියන් ටිකක් කපාගෙන දැන් මෙතන මේ මොනවද මේ මස්රූම් එක තමයි කන්නේ. කනෝ මේ මගුල් ගෙදරට ඒගොල්ලෝ බැටළුව 40 දෙනෙක්ව මැරුවලු. මැරුවද මන් දන්නේ 40 දෙනෙක්ගේ මස් පාවිච්චි කරනවලු කෑමට. දැන් ඔය 40න් කෑල්ලක් තමයි බැඳලා පමාවිල්ලලා පින් දීලා කරනවා. මස් නැහැ කියලා ගන්න හරිම රහස්. හරිම රහස්. මේ දෙවැනි දවසේ මගුල් ගෙදරට යන්න මම ලෑස්ති වෙච්ච හැටි. සූට් බූට් උස්සන් ඉන්න බැරි හින්දා මම තෝරගත්තේ බුද්ධිපටි කමිසෙකුයි ඒකටම ගැලපෙන සරමකුයි. අපි දැන් මේ පිටත් වෙලා මගුල් ගෙදර තියෙන තැනට යනවා. අපි ඉන්න හෝටලේ ඉඳන් පැය එකහමාරක විතර දුරක් යන්න ඕන. ඒ දුර ගෙවලා මෙන්න මේ විදියට අපි දෙවෙනි දවසේ මංගලෝත්සවය තියෙන තැනට ආවා. මේ විදියට තමයි මේ අය ලෑස්ති වෙන්නේ. මේ ශාලාවේ උඩ ඉන්නේ තනිකරම ස්ත්‍රී පක්ෂය. පුරුෂ පක්ෂයට පල්ලෙහාට. හැබැයි ඉතින් පිටරටවලින් ආපු කට්ටිය හින්දද කොහෙද අපිට මේ උඩ ඉන්න කාන්තාවෝ ඉන්න තැන වෙනමම මේසයක් ලෑස්ති කරලා තිබ්බා. මෙතනත් ඉතින් අර විදියමයි. අර කහවද මොනවද කියන තේ කෝප්පෙයි අර අමුතු පාන් වලින් හදපු රොටි වගේ කෑමයි කේක් කෑල්ලකුයි. සංගීත කණ්ඩායමත් ලෑස්ති වෙනවා. බලමුකෝ මේගොල්ලෝ කොයි විදියටද අද අමුත්තන්ට සංගීතයෙන් සංග්‍රහ කරන්න කියලා. ටික වෙලාවකින් මනමාල මහත්තයා මේ ශාලාවට ආවා. දැන් වැඩේ කියන්නේ මේ මනමාල මහත්තයා මෙතන ටික වෙලාවක් ඉඳලා ඊට පස්සේ තමුන්ගේ නෑදෑයොත් එක්ක පිරිමි අය විතරයි. හැබැයි ගෑනු අය යන්නේ රෑ 9:10ට විතර මනමාලිගේ ගෙදර යනවා. ගිහිල්ලා ඒ ගෙදරින් හොඳට රාත්‍රී භෝජනයක් එහෙම අරගෙන හොඳට සප්පායම් වෙලා රෑ 1:01 විතර ආපහු මනමාලිවත් අරන් මේ උත්සව ශාලාවට එනවා. එහෙම ඇවිල්ලා උදේ පාන්දර 4 විතර වෙනකල් මේ උත්සවය සංගීත කණ්ඩායමේ සංගීතයේ රස විඳිමින් තේ බිබී ගත කරනවා කියලා තමයි දැනගන්න ලැබුණේ. හැබැයි දෙයියනේ අපි නම් ඉතින් එතෙන්ට ගියේ නැහැ. මේ බලන්නකෝ මේ නෝන මහත්තයා කරන දේ. මේ එක්තරා විදියක සුබ පැතීමක්. ලොකු ටොෆී චොකලට් තියෙන ට්‍රේ එකක් ගෙනල්ලා වටේටම දමලා ගහනවා. නියම වැඩේ. අන්තිමට ඔක්කොම ටික දමලා ගහනවා.
හුසේන් මටත් ආරාධනා කරත් පිරිමි කට්ටියත් එක්ක මනමාල්ලෑ ගෙදර ගිහිල්ලා හොඳට කෑම කාලා මනමාලිව එක්කන් එන්න. අපි ගෑනු නෝනලා දෙන්නව දාලා මං කොහොමද යන්නේ? අපි ආපහු හෝටලෙට යන්නත් එපා. මං ඉල්ලීම බොහොම කාරුණිකව ප්‍රතික්ෂේප කළා. ඉතින් ඒක හින්දා මනමාලයට මේ විදියට සුබපතලා අපි ආපහු රෑ කෑම කාලා අපේ හෝටලෙට යන්නයි මේ ලෑස්ති වෙන්නේ. නැත්තම් උදේ පාන්දර 4 වෙනකල් හැරගෙන ඉන්න පුළුවන් නෑ. කොයි රටට ගියත් ඉතින් නිදා ගන්න වෙලාවට නිදා ගන්න ඕනේ. මේකත් අපූර්ව චාරිත්‍රයක්. ඇත්ත සල්ලි වලින් හදපු මල් මාලයක්. මේ වගේ චාරිත්‍රයක් ලංකාවට ආවොත් හොඳයි නේද? රුපියල් 5000 කොළ වලින් විතර ලස්සන මල් මාලයක් හදලා දානවා නම් මාත් කැමතියි. දැන් තමයි වෙලාව ඔන්න මනමාලිව එක්කන් එන්න මගුල් ගෙදරට ඇවිල්ලා ඉන්න පිරිමි පාර්ශවයේ ඔක්කොම ටික මනමාලිගේ ගෙදර යන වෙලාව. මේ ලෑස්ති වෙන්නේ ඒකට. මේ තමයි මංගලෝත්සවයේ තියෙන උත්සව ශාලාව. බලන්නකො අපූර්වට සරසලා තියෙන කාර් එක. මේ කාර් එකේ නැගලා තමයි ඉතින් මනමාලය යන්නේ මනමාලිව එක්කන් එන්න. ඔය ඉන්නේ මනමාල මහත්තයා. කාන්තා පාර්ශවය බලාගෙන ඉද්දී ඇති පිරිමි පාර්ශවය මෙන්න මේ විදියට පිටත් වෙනවා. ඒගොල්ලෝ එහෙම ගියාට පස්සේ මට හිතුණා ගිහිල්ලා බලන්න ඕන කියලා උත්සව ශාලාවේ පිටිපස්සේ තියෙන උත්සවයට කෑම ලෑස්ති කරන තැනට. මේක ජීවිතේටවත් බලාගන්න ලැබෙන දෙයක් නෙමෙයි. තනු කිව්වනේ බැටළුව 40ක් මැරුවා කියලා. ඇත්තටම ඇත්ත. බැටළුව විතරක් නම්මද මේ කුකුලොත් මං හිතන්නේ 100 ගාණක් මරලා ඇති. මෙතන තනිකරම මස්ම විතරයි. මගේ ජීවිතේට මම දැකලා නෑ මෙච්චර හට්ටි මුට්ටි තොගේක මගුල් ගෙදරකට කෑම උයනවා. බලපු අත මස්. මේක විශේෂත්වය තියෙන්නේ මේ බැටළු මස්. ಜಾති 15ක් විතර එක එක විදියට හදන එක. ඒ හදලා බත් ඒකම කුකුල් මස්, මස්රූම්, පනීර්. ඔය ටිකත් එක්ක තමයි කෑම දෙන්නේ. හැමෝටම එක විදිහට. කිසිම වෙනසක් නෑ. බලන්න මේ හට්ටි මුට්ටිවල මස් එක එක වර්ග එක එක විදියට හැදෙන හැටි. සෑහෙන පිරිසක් මෙතන මේ රාජකාරී යෙදිලා. මම සාමාන්‍යයෙන් මස් මේ වගේ දකින්න එච්චර කැමැත්තක් නෑ. හැබැයි ඒත් ඉතින් මේ වැඩේ නොබලත් බෑනේ. මස්ම තමයි. මෙන්න මෙතන දැක්ක ටිකක් අමුතු වැඩක්. මේ කෑම පිඟානේ තියෙනවා හරියට අපේ රටේ තියෙන කට්ලට් වගේ මස් ගුලියක්. මේ ගුලි හදන විදිය තමයි මේ. තනිකරම බැටළු මස් තලලා අරගෙන ඊට පස්සේ අත්වලින් බිත්තරයකට සමානව ටිකක් හැබැයි බිත්තරේ වගේ ඕලාකාර නෙමේ රවුමට මෙන්න මේ විදියට ගුලි කරනවා. ගුලි කරලා ඊට පස්සේ ඒක බැදලා වෙන්න ඇති මොනවා හරි කළා තමයි කෑම මේසෙට වන්නේ තනිකරම මස් ගුලියක්. කුකුල් මස් බැටළු මස්. කුකුල් මස් බැටළු මස්. කුකුල් මස් බැටළු මස්. මං හිතාගෙන හිටියේ බිරියානි වගේ කෑමක් ලැබෙයි කියලා බත් වලට. නමුත් එහෙම බත් දෙන්නේ නෑ. මෙහි දෙන්නේ තනිකර සුදු බත්. සුදු බත් එක්ක තමයි මේ මස් ಜಾති දෙන්නේ. මේ මස් තම්බලා ගන්න හොද්දක්. මේ හොද්දත් සැරින් සැරේ සුදු බත් වලට බෙදනවා. මේක හරියට සොසේජස් වගේ ඒත් බැටළු මස් වලින්ම හදන කෑම. නන්නන් දන්නේ නෑ
ජාති මහ ගොඩක්. දැන් මේ නෝනල කට්ටිය ඔක්කොම ලෑස්ති වෙන්නේ රෑ කෑම කන්න. 4 දෙනා බිම වාඩි වෙලා එක කෑම පිඟානක් බෙදාගෙන කන්න තමයි මේ විදිහට සූදානම් කරලා තියෙන්නේ. නෝන්ලා ටික ඔක්කොම මේ ශාලාවේ එක පෝලිමට වාඩි වෙලා දැන් ලෑස්ති වෙනවා කෑම කන්න. බලමු කොහොමද ඒ කෑම කන්නේ කියලා. අපිට විතරක් මේ මේස දෙක. ඔව්. අපි හොඳට වාඩි වෙලා කන්නයි ලෑස්ති වෙලා ඉන්නේ. අපි ඉතින් පිටින් ඉඳන් ආපු කට්ටියනේ. ගමේ අය නෙමෙයිනේ. අපිට කෑම තාම නෑ වගේනේ. නෑ. ඒ අයට දීලා තමයි අපිට දෙන්නේ. ඊවසලා බලාගෙන ඉන්න ඕනේ මේ ලෑස්ති වෙන්නේ. So do you know with whom you are going to eat? No. My sister? No, the other two? No, I don't know. Can you do? Huh? Can you eat like that? It's tradition. Yes. Look what is. So no gravy? It will come one It will by come one. one by one. Okay, okay. There are so many dishes. Yeah. There are many. Many. You'll be Super. like, when will it stop? You'll be eating. Eating all the time. Okay, you all can start. Thank you. ඔන්න දැන් ලෑස්ති වෙන්නේ මේ අපිට කෑම දෙන්න. මම හැබැයි කලින්ම කියලා තිබුණා මට නම් ලෑම් පුරවලා ගේන්න එපා කියලා. ඒකින්ද බලමුකෝ මොනවද ගෙනලා තියෙන්නේ කියලා. හරි වැඩි. තනුටත් ලෑම් නෑ වගේ. චිකනුයි අර ලෑම් සොසේජ් එක වගේ එකයි. මට මොනවද? චිකන් නම් තියෙනවා. ලක්ෂ්මිට පනීරුයි මස්රූම්. එයාට හරි. තනුට කොහොමත් දැන් සැරින් සැරේට ලෑම් ලැබෙනවනේ. අපූරු පෙට්ටියකුත් ලැබෙනවා. මේ පෙට්ටිය තියෙනවා අපිට අවශ්‍ය කරන දේවල් කාලේ වෙලා බොන්න. කොකා කෝලා එකක්, වතුර බෝතලයක්, ඒ වගේම වෙට් ටිෂූ එකක්, මින්ට් ටිකක් මේ ඔක්කොම මේකේ තියෙනවා. එහෙනම් ඉතින් කමු. කොහොම හරි එදා මහරෑ 1:00ට විතර මනමහල මහත්තයා අලුත් මනමාලිව මෙන්න මේ විදිහටයි අර උත්සව ශාලාවට අඳගහගෙන ඇවිල්ලා තිබුණේ. මනමාලි නම් ටිකක් දුකෙන් වගේනේ. එහෙම තමයි. නිදිමතත් ඇතිනේ. පහුවෙනිදා ඔන්න මේ මංගලෝත්සවේ 3 වෙනි දවස. මං එදාට අඳින්න තෝරගත්තෙත් ආයි පාරක් බුද්ධිබටි කමිසෙකුයි ඉන්දියානු සුදු රතු වේට්ටියකුයි. මට හිතුණා මේ ඇඳුම හොඳයි කියලා. ආයිත් පැයකමාරක් ගෙවාගෙන ඔන්න අපි ආර උත්සව ශාලාවටම ආපහු සැරයක් මෙන්න මේ විදිහට ආවා. මේ උත්සවේ 3 වෙනි දවස. හුසේන් අපිව බොහොම ආදරෙන් පිළිගත්තා. එදා දවසෙත් අර වගේම බඩ පිරෙන්න හොඳට බැටළු මස් මම කෑවේ නෑ. තනු කෑවා බැටළු මස්, පනීර් සහ චිකන්. කෑවට පස්සේ අපි මනමාලු ජෝඩුව හම්බු වෙන්න හුසේන්ගේ අක්කලෑ ගෙදරට ආවා. මොකද මේ වෙනකොට ඒ දෙන්නා ටිකක් විවේක ගන්න ඒ ගෙදරට ගිහිල්ලා තිබිච්ච හින්දා. මෙන්න මේ විදිහටයි අපි මනාලිය වලට සුබපතලා අපි ගෙනාපු තෑගි භෝග එහෙම දුන්නේ. පස්සේ කට්ටියම ඔක්කොම එකට එකතු වෙලා මෙන්න මේ වගේ පින්තූරයකුත් අරගත්තා. ඉතින් අලුතින් විවාහ ප්‍රාප්ත වෙච්ච මේ මනාලිය වලට අපි හදවතින්ම සාර්ථක විවාහ දිවියකට සුබ පතනවා. ඔන්න ඔය විදියට තමයි කාශ්මීරයේ අපේ හුසේන්ගේ පුතාගේ මගුල් ගෙදර නිමාවට පත්වෙන්නේ. ඉතින් මේ කාශ්මීරයේ අපි ගත කරපු මුල්ම දවස් 3. තව දවස් 3ක් අපි කාශ්මීරවල ඉන්නවා. ඊළඟට අපි කාශ්මීරවල මොනවද කරන්න කියලා ඊළඟ ට්‍රැවල් ව්ලොග් එකකින් බලමු.